මම ජැකිය පොන්සෝ මම යම් කිසි ආලේපන පෙළක් ගැන කතා කරනවා නම් ඒ ගැන හොඳටම හොයලා බලලා කතා කරන්නේ. ඒකට ලොකු හේතුවක් තියෙනවා. මොකද මම හැමදාම උසස් ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන පමණමයි කතා කරලා තියෙන්නේ. එහෙම නැතුව අහිතකර සංඝටක මොනවා හරි තියෙනවා නම් ඒ ප්‍රොඩක්ට් එක මම අනුමත කරේම නැහැ. ලංකාවේ මාධ්‍යයට ඇවිල්ලා පළමුවෙන්ම වයිට්නින් ගැන වයිට්නින් ඇඟට අහිතකරයි අපේ සෞඛ්‍යයට අහිතකරයි කියලා කිව්වේ මම. ඉතින් ඒ හින්දා ඒ නම ඒ විදිහටම රැක ගන්න ඕන නිසා හැම ප්‍රොඩක්ට් එකක්ම මම සලෝන් එකේ අලෙවි කරත් ඒ ගැන හොඳටම හොයලා බලලා තමයි ප්‍රොඩක්ට් එකක් කෙනෙක්ට ඉන්ට්‍රොඩියුස් කරේ. ඉතින් දැන් මේ වනිල් ප්‍රොඩක්ට් එක වනිල් කියන අලුත් ප්‍රොඩක්ට් එක මේක දේශීය දෙයක්. ඒකත් මම කියන්න ඕනේ මානෙල් කොටුවේගොඩ බියුටිෂන් තමයි මේකේ නිර්මාතෘ. ඉතින් ඇත්තටම ඇය මට ප්‍රොඩක්ට් එක ගැන කිව්වම මම සාම්පල්ස් ඇයගෙන් ඉල්ලුවා. මොකද පළමුවෙන්ම මම භාවිතා කරන්නේ නැතුව මම කිසිම එකක් ක්ලයන්ට් කෙනෙක්ට හඳුන්වලා දෙන්නේ නැහැ. ඉන්ට්‍රොඩියුස් කරන්නේ නැහැ. අනුමත කරන්නේත් නැහැ. ඉතින් මම ඉස්සලාම ප්‍රොඩක්ට් එක ඉල්ලගෙන ඒකේ තියෙන අමුද්‍රව්‍ය කියවලා බැලුවා. අමුද්‍රව්‍ය කියවලා බලනකොට කිසිම අහිතකර දෙයක් එහි අඩංගු නැහැ. නමුත් ලංකාවේ ඕනම දෙයක් ඕනම විදිහට print කරලා විකුණන්න පුළුවන් කාලයක් මේ. නීති තිබුණාට නීතිත් හද මදි මම හැමදාමත් කියනවා වගේ. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය රෙජිස්ටර් වෙන්න දාලා තියෙන්නේ. ඉතින් ඒක ආවට ගියාට අපිට එහෙම රෙජිස්ට්‍රේෂන් එකක් ගන්න බෑ. හරියටම අඩංගු ද්‍රව්‍ය හරියටම ලියලා දෙන්න ඕනේ ෆෝමියුලා එකත් එක්ක. ඒ අඩංගු ද්‍රව්‍ය ඒ විදිහටම අඩංගු නම් පමණයි ඒ සහතිකය ලැබෙන්නේ. ඉතින් ඒ සහතිකයේම ඇති මට මේක පිළිගන්න. අනිත් දේ තමයි මානෙල් කොටුවේගොඩ කියන්නේ ඊ타ත්ම ප්‍රමිතියක් තියාගෙන ජීවත් වන බියුටිෂන් කෙනෙක්. නම රැකගෙන මෙච්චර කල් අවුරුදු ගණනාවක් ඉන්න ජේෂ්ඨ බියුටිෂන් කෙනෙක්. ඉතින් ඇය නිකම් ප්‍රොඩක්ට් එකක් ආවට ගියාට වෙළඳපොළට දාන්නේ නැහැ කියන විශ්වාසෙත් මගේ තියෙනවා. ප්‍රොඩක්ට් එක ගැන කතා කරොත් මේකේ තියෙන අමුද්‍රව්‍ය කියවලා බලනකොට ඇත්තටම මේ ඇන්ටි ඒජින් ප්‍රොඩක්ට් එකක්. දැන් මේ ෆෙයානස් රැල්ලක් නේ ලංකාවේ තියෙන්නේ. ඉතින් මේ ෆෙයානස් රැල්ල තියෙන කාලෙක තමයි මේ ඇන්ටි ඒජින් ප්‍රොඩක්ට් එකක් මානෙල් හදන්න හිතලා තියෙන්නේ. ඒක ඉතාමත්ම හොඳ දෙයක්. මොකද ලංකාවේ ඇන්ටි ඒජින් ප්‍රොඩක්ට්ස් ගොඩාක් අඩුයි. තිබුණත් එය ප්‍රමිතියක් නැති ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙන්නේ. ඉතින් දැන් මේ වනිල් ප්‍රොඩක්ට් එක ගත්තම අවුරුදු 35න් ඉහළ ඕනම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. මොකද අපි දන්නවා මේ වෙනකොට අවුරුදු 35 සහ ඉහළට යනකොට අපේ තියෙන කොලජන් තට්ටුව ඉතාමත්ම බුරුල් වෙවි හැම රැලි වැටෙන්න ගන්නවා. ඉතින් අපි දන්නා ඇහැ දෙපැත්තේ ස්මයිල් ලයින්ස් කියලා එනවා. කට දෙපැත්තේ හකු ප්‍රදේශය එල්ලා වැටෙනවා. මේක නවත්තන්න වෙන ක්‍රමයක් නැහැ. මාසෙට සැරයක් ඇන්ටි ඒජින් ෆේෂල් එකක් කරන එක හොඳයි අනිවාර්යයි. නමුත් හෝම් කෙයා ප්‍රොඩක්ට්ස් අපිට ලංකාවේ නැහැ. ඉතින් හරිම කාලෙක තමයි මම හිතන්නේ මේ වනිල් ප්‍රොඩක්ට් එක සමාජයට එන්නේ. අපිට භාවිතා කරන්න එන්නේ. ඉතින් ඇත්තටම අපි හරි වාසනාවන්තයි මෙවැනි උසස් නිෂ්පාදනයක් අපිට භාවිතා කරන්න පුළුවන් වෙන එක ගැන. ඒ වගේම මම ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන කතා කරොත් මේකේ පළවෙනිම බේස් එක වගේ තියෙන්නේ කෝමාරිකා. දැන් අපිට කෝමාරිකා අපි දන්නවා අපේ තෙතමනය රැකගනිමින් ඕනම දෙයකට භාවිතා කරන්න පුළුවන් ඉතාමත්ම හිතකර අමුද්‍රව්‍යයක් කෝමාරිකා කියන්නේ. ඉතින් මේ හැම ප්‍රොඩක්ට් එකේම තියෙන බේස් එක කෝමාරිකා. එතනින් එහාට ගත්තම කොහොම අපි දන්නවා මේවා අපිට ඇහෙද්දිම අපි දන්නවා ඒවා හිතකර දේවල් කියලා. කොහොම ඒ වගේම ලිකොරයිස් කියලා කියන්නේ වැල්මි. අපි දන්නවා ෆෙයානස් ඉන්ග්‍රීඩියන්ට් එකක් වැල්මි කියන්නේ ලංකාවේ. නියසිනමයිට් කියලා කියනවා. නියසිනමයිට් දැනට ලෝකේ තියෙන ෆෙයානස් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් උසස්ම ඉන්ග්‍රීඩියන්ට් එක හැටියට සලකනවා. ඒ අඩංගුයි. ඒ වගේම හයිලුරොනික් ඇසිඩ් කියන්නේ අපේ ඇන්ටි ඒජින් ඉතාමත්ම උඩින්ම තියෙන අමුද්‍රව්‍යයක්. හයිලුරොනික් ඇසිඩ් වලින් තමයි අපේ හැමේ බැලන්ස් එක එහෙම නැත්නම් කොලජන් ලේයර් එක හොඳින් පෝෂණය කරන්නේ. ඉතින් මේවට අමතරව ගොඩාක් අමුද්‍රව්‍ය තියෙනවා. මම මේ විශේෂම අමුද්‍රව්‍ය ටික කියන්නේ ලැක්ටික් ඇසිඩ් තියෙනවා. ඒ වගේම අපි දන්නවා දැන් වැල්මි වලින් උනත් වැල්මි සහ නියසිනමයිඩ් ෆෙයානස් ඉන්ග්‍රීඩියන්ට්ස්. දැන් ඕගොල්ලෝ බලනවා ඇති ඇයි මේ ෆෙයානස් ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා තියෙන්නේ මේ ඇන්ටි ඒජින් ප්‍රොඩක්ට් එකකට. නිකම්ම අපේ හැම එල්ලා වැටෙන එක නැති කරනවා නෙමෙයි. ෆෙයානස් වෙන ගමන් ඒක ෆෙයානස් ප්‍රතිශතය ඉතා ඉහළින් තියෙනවා. ඉතින් ඒක වෙන ගමන් තමයි මේ හැම එල්ලා වැටෙන එක හරියන්නේ. ඉතින් මේක අද ගාලා හෙට මැජික් වගේ රිසල්ට්ස් එන්නේ නැහැ. හැමදාමත් මම කියනවා වගේ
සති 3 පනින්න ඕනේ රිසල්ට්ස් එන්න. නමුත් ඔයගොල්ලන් ගන්න පටන් ගත්තම ඔයගොල්ලන්ට තේරෙනවා ප්‍රොඩක්ට් එක හරි හිත කරයි කියලා. නමුත් මාසයක් යනකොට අපිට කෝල් කරලා අපිට කියන්නේ ෆීඩ්බැක් එකක් දෙන්න කොහොමද ප්‍රොඩක්ට් එක කියලා. අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ මේක නවත්තන්න එක නැහැ. මොකද ඉතාමත්ම හොඳ ප්‍රතිඵල තියෙනවා. ප්‍රොඩක්ට් එකේ රේන්ජ් එක කිව්වොත් ක්ලෙන්සර් එක තියෙනවා. ඒ වගේම ඩේ ලෝෂන් එක දවල් කාලයට ගන්න පුළුවන්. නයිට් ක්‍රීම් එක රාත්‍රී කාලයට ගන්න පුළුවන්. ඒ වගේම සීරම් එක තියෙනවා. ඕගලන්ට ගොඩාක් ප්‍රශ්න තියෙනවා නම් අපි ක්‍රෝස් ෆීට් කියලා කියනවා මේ ඇහැ දෙපැත්තේ එන ලයින්ස් වලට. ස්මයිල් ලයින්ස් ගොඩක් අයගේ මේ දෙපැත්තේ තියෙනවා. ඒ වගේම එල්ලා වැටෙන හකු ප්‍රදේශය තියෙනවා. මේ සීරම් එක ඉතාමත්ම අනර්ගයි ඒ වගේ දේවල් වලට. බොඩි ලෝෂන් එක තමයි මගේ ප්‍රියතම එක. මම දැනට කියන්නේ බොඩි ලෝෂන් එක ඉතාමත්ම වියලිහමට ඉතාමත්ම හොඳයි. හේතුව ඒක හොඳ තෙතමනයක් තියෙනවා. ඉතින් ඇත්තටම ලංකාවේ ගොඩක් අයගේ වියලිහමක් තියෙන්නේ ශරීරය ගත්තම ඒ වියලිහමට ඉතාමත්ම හොඳයි. කොරළ වගේ තියෙනවා නම් ඒවට හොඳයි. ඔබ ඇඟ සේදුවොත් ගන්න ඕනේ. උදේ දවල් රෑ කියලා නෑ. ඇඟ සේදුවොත් අනිවාර්යෙන් බොඩි ලෝෂන් එක ගන්න ඕනේ. ඉතින් මේ ප්‍රොඩක්ට් රේන්ජ් එක යූස් කරන්න. යූස් කරලා එක දිගට යූස් කරලා අපිට මාසයක් විතර ගියාම අපිට කෝල් බෑක් කරලා ෆීඩ්බැක් එකක් දෙන්න.